ඊදිනේදී ඇති වුණු තද සුළං සහිත තත්ත්ව හේතුවෙන් ගස් කඩ වැටීම් රැසක් වාර්තා වෙලා පවතිනවා. දින කිහිපයක් මුළුල්ලේම ආපදා කළමනා මධ්‍යස්ථානයේ මගින් කාලගුණ වාර්තාව පදනම් කරගෙන විශේෂයෙන්ම දීවර අංශ වෙත දීවර කටයුතු වලකින ලෙස අපි අඛණ්ඩ වාර්තා කරලා තිනවා. විශේෂයෙන්ම බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතරස් නුවරඑළිය සහ මානවර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 ඉක්ම වූ වැසි සහිත තත්ත්වයන් ඇති වී හැකි බව අපි වාර්තා කරලා තිනවා. මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. විශේෂයෙන්ම ත්‍රිකුණාමලය සහ ඒක මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක අපි ලබා දීලා තිනවා මිලිමීටර් පැයට කිලෝමීටර් 60ක් 70ක් පමණ තද සුළං ඇති වේ හැකි තත්ත්වයන් පිළිබඳව මේ විනිවිට ගස් කඩා වැටීම් රැසක් අපේ දිස්ත්‍රික්ක කිහිපයකින් වාර්තා වෙලා තිනවා. දත්ත යාවත් කාලීන වෙමින් පවතිනවා. මේ හේතුවෙන් අපි ආපදා කළමනා මධ්‍යස්ථාන විදියට 117 දුරකථන අංකය හා සම්බන්ධ වෙන්න කියලා අපි සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පවතින වර්ෂා සහිත තත්ත්වය සමගම ජාතික ගොඩනැගිලි පරීක්ෂණ මගින් දිස්ත්‍රික්ක 4කට ලබා දීලා තියෙනවා නායම් පිළිබඳ අවධානයෙන් සිටිය යුතු නිවේදනය. විශේෂයෙන්ම ගාල්ල කළුතර කෑගල්ල මහනුවර කියන දිස්ත්‍රික්කවලට මේ පිළිබඳ අවධානයෙන් පසු වෙන්න විශේෂයෙන්ම මතක් කරගන්න ඕනේ. නායම් ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ගස් ඇලවේනම් පස් කඳු කඩෑමට ගල් පෙරලීමක් හෝ යම් කිසි අවස්ථාවක දියවුල්පත් මතුවීම සහ සිඳියාම පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. බිත්තිවල ඉරිතැලීම් සහ ඒ පිළිබඳ ඉතාමත් වැදගත් ඒ පිළිබඳ කටයුතු කිරීම විශේෂයෙන් මතක් කරගන්න ඕනේ. 117 දුරකථන අංකය හා සම්බන්ධ වීම ඉතාමත් වැදගත් වෙනවා. මේම නායම් සහ එම ලක්ෂණ දුටු වහම විටින් විට අපි දැනුවත් කරලා තිනවා සියලුම නාගරික සහ ප්‍රාදේශීය සියලුම අධිකාරීන් වෙත මේ අනාරක්ෂිත ගස් පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. පෞද්ගලික නිවසක සිටී නම් එම තමන්ගේ නිවස පිළිබඳ අවධානය යොමු කරන්න. නිවස අවට ඇති ගස් පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීම සහ ගස් වතු කපා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද හේතුව දින කිහිපයකට මුල්ලේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව අපි දිනින් දින වාර්තා කළා මේ පිළිබඳ තත්ත්වය. විශේෂ ආපදාවක් ඇති වුණාට පස්සේ ක්‍රියා කරනවට වඩා ආපදාවක් ඇති වෙන ප්‍රථමයෙන් මේ කාලගුණ වාර්තා සහ ආපදා කළමනා මධ්‍යස්ථානයෙන් ලබා දෙන නිවේදනය පිළිබඳ අවබෝධයෙන් සහ කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන් මේක ඉතාමත් වැදගත් වෙනවා. අපි නිරන්තරයෙන් මතක් කරනවා 117 දුරකථන අංක සම්බන්ධ වෙන්න කියලා.